ලිතියම් ෆොස්ෆේට් බැටරි එක ඒක ඇත්තටම පරිසර හිතකාමී පරිසරයට මිදින් හානියක් වෙන්නේ නැහැ සද්දයක් පිට වෙන්නේ නැහැ පරිසරයට දුම් පිට වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පෙට්‍රල් බයික් එකක් ලක්ෂ 8ක් විතර වෙනවා ඉතින් මේකට 520000යි ගියේ මේකේ සර්විස් වියදම හරිම අඩුයි ඊළඟට පෙට්‍රල් වියදමක් ඇත්තෙම නැහැ කිලෝමීටර් 40000ක් වෙනකන් අපිට මේ සර්විස් එක ෆ්‍රී ලැබෙනවා ෆෝන් එක charge කරන්න ෆෝන් එක එක්ක සම්බන්ධ කරන්න මේකේ තාක්ෂණය හරිම දියුණු තාක්ෂණයක් තියෙන්නේ ඒ වගේම මේකේ හොඳ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් තියෙනවා සහ ටයර් ටියුබ්ලස් ඊටම ගොඩාක් ඉතුරුයි මේ බයික් එක නිසා මට හරි පහසුවක් මේ බයික් ලොරි එක ගෙනියන්න පුළුවන් තරම් ප්‍රමාණය මල් එහෙම ප්‍රවාහනය කරනවා මේ බයික් එකේ. ඩුවල් ෂොක්ස් පද්ධතියක් තියෙනවා. ඒ ලොකු අපසරයක අපිට අවශ්‍ය කරන බඩු ටික ගේන්න හරිම වටිනවා. එක සැරෙන් ගෙදරට ඕන කරන සියලුම බඩු ටික මම මේ බයික් එකේ ගේනවා. Adia T5L බයික් එක මගේ ලයිෆ් එක චේන්ජ් කරපු බයික් එක. අමතර කොටස් සේවා පහසුකම් විශිෂ්ට සේවාවක් අබාසිත. හෙට දවසේ ලයිෆ් එක චේන්ජ් කරගන්න Adia T5L. මම සමන්ති පෙරේරා. මම වෘත්තියෙන් විද්‍යාපීඨ කතිකාචාර්යවරියක්. රැකියාව කරන තැන ගොඩක් දුරයි. දවසකට කිලෝමීටර් 60ක් උදේට යන්න ඕනේ. හවසට 60ක් එනවා. ඉතින් උදේට බස් එක ගන්න යන්න මට බයික් එකක් ඕනේ. මොකද පාන්දරට මේ මගේ ගෝනපොළ ප්‍රදේශයේ ඉඳලා බණ්ඩාරගමට යන්න මට බස් එකක් නැහැ. ඒක නිසා බයික් එක ගිහිල්ලා තමයි මම එතනින් එහාට ඈතට යන්න තියෙන බස් එකක් ගන්නෙ. ඒකට මට බයික් එකක් ඕන වෙලා තිබුණා. ඉතින් මං කීප දෙනෙක්ගෙම ඇහුවාම මොකද්ද ගන්න හොඳ බයික් එක කියලා මේක තමයි හැමෝම මට කිව්වේ හොඳයි කියලා. මම පරිසරයට ගොඩක් ආදරේ කෙනෙක්. ඉතින් ඒක නිසා මේ ඇත්තටම මේකේ සද්දයක් පිට වෙන්නේ නැහැ. පරිසරයට දුම් පිට වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ බයික් එකට කැමතියි. ඒක තමයි හේතු වුණේ මම මේක ගොඩක්ම ගන්න. ලිතියම් ෆොස්ෆේට් බැටරි එක ඒක ඇත්තටම පරිසර හිතකාමී පරිසරයට මිදින් හානියක් වෙන්නේ නැහැ කියලා තමයි අපි දන්නේ. ඉතින් ඒ නිසා ඒකත් එක හේතුවක් මේ බයික් එක ගන්න. සාමාන්‍යයෙන් පෙට්‍රල් බයික් එකක් ලක්ෂ 8ක් විතර වෙනවා. ඉතින් මේකට 520000යි ගියේ. අනික ඒ බයික් එකක් නිතර සර්විස් කරන්න ඕනේ. දැන් මං වගේ කෙනෙකුට කාන්තාවකට ඒ වැඩි ටිකක් කරන්න අමාරුයි. ඉතින් මේක ඇත්තටම ඊට වැඩිය ගොඩක් පහසුයි. මේකේ සර්විස් වියදම හරිම අඩුයි. ඊළඟට පෙට්‍රල් වියදමක් ඇත්තෙම නැහැ. ඒක ඇත්තටම අපිට තියෙන අමතර වාසියක්. මේක බැටරි එකට අවුරුදු 4ක වොරන්ටි එකක් තියෙනවා. කිලෝමීටර් 40000ක් වෙනකන් අපිට මේ සර්විස් එක ෆ්‍රී ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ඇත්තටම මම ගත්ත හොඳ තීරණයක් මේ Adia T5L බයික් එක ගත්ත එක. LED multi function display එකක් තියෙනවා. ඒ වගේ ඒක මට ඇප් එක පාවිච්චි කරන්න ඕන. මගේ ෆෝන් එක charge කරන්න, ෆෝන් එක එක්ක සම්බන්ධ කරන්න. මේකේ තාක්ෂණය හරිම දියුණු තාක්ෂණයක් තියෙන්නේ. ඒක ඒට මං හරිම කැමතියි. මේකේ තියෙන සිකියුරිටි සිස්ටම් එක දැන් අපේ රටේ වගේ බයික් එකක් පාරක් අයිනේ දාලා යන්න හරි අමාරුයි. මම දවස ගානේ මේ බයික් එකේ චාක් එක නතර කරලා යන්නේ. ඉතින් එතකොට බය නැතුව දාලා යන්නේ මේකේ තියෙන සිකියුරිටි සිස්ටම් එක නිසා. ඉතින් කෙනෙකුට හොරකම් කරන්න එහෙම හරි අමාරුයි. හොඳ දියුණු සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා මේ බයික් එකේ. ඒ වගේම තමයි මේකේ මේ වටේ තියෙන අවුට් ගාඩ් එක. ඉතින් ඒක නිසා හදිසියවත් බයික් එක පෙරළුණත් බයික් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒක අපි වගේ කෙනෙකුට බොහොම වටින දෙයක්. ඒ වගේම මේකේ හොඳ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් තියෙනවා සහ ටයර් ටියුබ්ලස් LED ලයිට් සිස්ටම් එක. මම රැට දුව ක්ලාස් එකේ මාර්ගෙන යනකොට ඒක මට හොඳ පුළුල් පරාසයක් වෙනවා. බය නැතුව රෑ ගමන් වලදීත් මට පාවිච්චි කරන්න පුළුවන් මේ බයික් එක. ගොඩක් ගමන් මේ යන්න පාවිච්චි කරන්නේ මේ බයික් එක. මට පෙට්‍රල් වියදම මාසෙකට ගිය පෙට්‍රල් වියදම ගොඩාක් ඉතුරුයි මේ බයික් එක නිසා. මට හරි පහසුවක් මේ බයික් එක. ඒ වගේම තමයි මම මල් ටිකක් මල් වවන කෙනෙක්. ඒ නිසා නිතර මල් මෙහෙ අරයි යනවා. මම ගෙදරට බඩු ගේනවා. ඒ වගේ වෙලාවට මේකේ තියෙන මේ ඉඩ කඩත් එක්ක හරිම පහසුයි මගේ එදිනෙදා වැඩ කරගන්න මේ බයික් එක. ව්‍යාපාරයේදී නම් මේකෙන් සෑහෙන්න වැඩ ගන්නවා. මම මල් බයික් එකක නෙමෙයි ලොරි එක ගෙනියන්න පුළුවන් තරම් ප්‍රමාණය මල් එහෙම ප්‍රවාහනය කරනවා මේ බයික් එකේ. ඒ වගේම මේකේ ඩුවල් ෂොක්ස් පද්ධතියක් තියෙනවා. එතකොට අපි මේ පදිනකොට ඈත යනකොට සාමාන්‍යයෙන් පාරේදී වලක වගේ වැටුනහම ඒකෙන් ඇඟට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ මේ බයික් එකේ.
මේ ඉස්සරහ තියෙන කැබින් එකේ වතුර බෝතලේ ගොඩක් වෙලාවට මම ෆෝන් එක charge කරනවා. ඒ වගේ සාමාන්‍ය බඩු ටිකක් ගෙනියන්න පුළුවන් අපිට. සහ ඇතුලේ සාමාන්‍යයෙන් 1 කිලෝ 10ක් විතර වගේ ප්‍රමාණයක බඩු දාන්න පුළුවන්. ඉතින් එතකොට මේකේ ලොකු අපසරයක අපිට අවශ්‍ය කරන බඩු ටික ගේන්න හරිම වටිනවා. එක සැරෙන් ගෙදරට ඕන කරන සියලුම බඩු ටික මම මේ බයික් එකේ ගේනවා. අපි ගන්න කලින් හොයලා බැලුවා. ඉතින් අබ්බාන්ස් ඕකේ තමයි මේක ගෙන්නන්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. ඒක නිසා අර දශක 6ක් විතර අබ්බාන්ස්ලත් එක්ක අපි ගනුදෙනු කරනවා, බඩු ගන්නවා. ඉතින් ඒ විශ්වාසෙත් එක්ක තමයි අපි මේක ගන්න හිතුවේ. එතකොට අපිට ඒගොල්ලන්ගේ වගකීම, සර්විස් එක සහ මේ අමතර කොටස් මිලදී ගැනීම මේ වගේ දේවල් ගැන විශ්වාසයක් ඇති වෙනවා. බයක් දැනෙන්නේ නැති නිසා තමයි අපි මේක ගත්තේ යාළගෙන් මේ බයික්.